ඉතින් මං අද කරන්න යන්නේ කලින්ම මෙන්න මේ තනි කකුලෙන් අන්න අර පේන පල්ලා බෝට්ටුව ගාවට යන්න යන්නේ. ඉතින් අර පේන තැනට තමයි මං ඉතින් යන්න ඕනේ. ඉතින් තියෙන එකම රූල් එක තමයි මං බැරි වෙලාවත් හරි කකුල බිමින් තිබ්බොත් ඒ චැලෙන්ජ් එක ෆේල්. ඉතින් ඒ චැලෙන්ජ් එක ෆේල් වුණොත් මට සිද්ධ වෙනවා ඔන්න ඔය තියෙන චැලෙන්ජ් වලින් එකක් කරන්න. හරි ගයිස් අපි චැලෙන්ජ් එක දැන් ස්ටාර්ට් කරන්න යන්නේ. ඉතින් අපිට ඔයාලට කලින් කියන්න බැරි වුණා. ඉතින් අතන බෝට්ටුව ගාවට තියෙනවා මීටර් 500 ගණක් වගේ තියෙනවා 600ක් වගේ තියෙනවා. ඉතින් දැන් අපි චැලෙන්ජ් එක ස්ටාර්ට් කරමු එහෙනම්. දැන් අපි මේ කකුල තමයි උස්සන් යන්නේ. ඔයාලා හොඳට බලා ගන්න. අපි දකුණු කකුල තමයි උස්සන් යන්නේ. වම් කකුලෙන් තමයි යන්න යන්නේ. එහෙනම් ටක් ගාලා යන්න අපි එහෙනම්. මේ ගයිස් අපි යටින් ගමන් ඉන්නේ තනි කකුලේ. පේන්නේ නැතුවදී කැමරාව ඇත්තට පල්ලයට ගන්න බෑ. තව එකක් තමයි අපි තුනකට බෙදලා තියෙන අපි පොයින්ට් එකක් තියෙනවා. ඒ පොයින්ට් එක ගාවට අපි රෙස්ට් එකක් ගන්න පුළුවන් පොඩි. නැත්නම් අනේ කකුල කැඩෙනවා. අම්බෝ. අපි යනවා. හරි ගයිස්. අපි පළවෙනි පොයින්ට් එකට ආවා. මෙතන ගල ගාව. අපි අතන ස්ටාර්ට් කරේ චැලෙන්ජ් එක අන්න අතන උඩහින්. අන්න අරින්. පේන්නෙත් නැහැ. මේ තාම කකුල බිම තියලා නැහැ. මේ පේනවනේ. තාම කකුල බිමෙන් තියලා නැහැ. අපිට ටිකක් කන්න දෙනවා. එන එකත් යන් අපි. ඔන්න ගයිස් ඉතින් අපි රෙස්ට් එක ගත්ත පොයින්ට් එකේ දැන් අය ඉස්සරහට එනවා. අපි බෝට්ටුව ගාවට යන්න තව තියෙනවා අපිට මීටර් 450ක් වගේ දෙනවා. දැන් ඇවිල්ලා තියෙන 150ක් විතර. ඉතින් මම කකුල ගයිස් බිමින් තිබ්බ මම අතන වටයක් කැරකෙද්දිම මම බැලන්ස් එක නැතුව පල්ලයට වැටෙන්න ගියා. ඉතින් ඔයාලට කිව්ව මතකයි මම චැලෙන්ජ් එක ෆේල් වුණොත් අනිවාර්යෙන් චැලෙන්ජ් කරන්න දෙනවා කියලා. ඉතින් මම කොහොම හරි චැලෙන්ජ් එක පරාදුනා. එහෙනම් අපි දැන් අර චැලෙන්ජ් එක කරන්න. අපි යන උඩට මේ ස්ටෑන්ඩ් එකක් තියෙනවා අපි ආයේ අපි වීඩියෝ එක ස්ටාර්ට් කරමු තැනට යනවා. උඩට යන එක චුට්ටක් තියෙනවා අපි යන්න මේ මම අතට කරගෙන ගියා. ඊට පස්සේ තමයි වැටෙන්නේ පල්ලයට. පරාදේ අපි යන්න අතන චැලෙන්ජ් මොනවද කියලා තියෙනවද දන්නේ අපි හසරැල්ලේම යාර කටිනම ලිව්වේ යන් එන උඩට. අම්බෝ. හරි ගයිස් අපිට තියෙනවා මෙතන චැලෙන්ජ් පහක් තියෙනවා. මෙතන එකක් තෝරගන්න තමයි යන්නේ ගයිස්. එහෙනම් අපි ටක් ගාලා එකක් තෝරගමු දැන් මෙතන එක. ගයිස් දැන් අපි මේ තෝරගන්න යන්නේ. ඉතින් මෙන්න මේක තමයි මම ගත්ත එක. බලමු දැන් මොකක්ද දීලා තියෙන චැලෙන්ජ් එක කියලා. මේකෙන් පෙන්නන්න. මේකේ දාලා තියෙනවා විකට් පොල්ලට බෝල 20ක් දාන්න කියලා දාලා තියෙනවා. මේ පේන ඇති ඔයාලට. මේ දිනා විකට් පොල්ලට බෝල 20ක් දාන්න කියලා දෙනවා. ඒ කියන්නේ විකට් එක වදින්න තමයි දාන්න කියලා තියෙන්නේ. එහෙනම් අපි යන් දැන් මේ චැලෙන්ජ් එක පටන් ගන්න. එහෙනම් let's go. හරි guys අපි මෙතන විකට් එක හදාගෙන තින්නේ. අපි දැන් බෝල දාන්න තමයි යන්නේ. මේ වෙන සුපිරි බෝල. අන්න අපි ගන්න තමයි අපි දාන්නේ. එහෙනම් පටන් ගමු එහෙනම්. ඉතින් guys ඔයාලා බලන්න ඉන්න මම ආයේ full serious මේ වැඩේ කරනවා. ඉතින් මම විකට් 20ක් ගන්න ඕනේ. එතකොට ඒක තමයි මම ගත්ත චැලෙන්ජ් එක වින් කරන්නේ. එහෙනම් කට්ටිය බලන්න ඉන්න. අද මුට දාන්න වෙන්නේ. ඉතින් guys ඔහොම නැටුවට තාම විකට් බින්දුව අරන් තියෙන්නේ. guys තාම එක විකට්ටයි ගත්තේ. තව විකට් තියෙනවා අපිට 19ක්. එන එකක් කරමු. yes විකට් දෙකයි boss. ඉතින් guys දැන් මම බෝල 100ට වැඩි දාලා දෙනවා. ඉතින් එතනිමුත් අරන් තියෙන විකට් දෙකයි තාම. ඉතින් අනේ මන් දන්නේ නැහැ තා කොච්චර වෙලක් දාන්න එක වෙයිද කියලා මං හිතාන ඉන්නේ. විකට් තුනයි boys. ඔන්න guys කීයක්ද මේ විකට් එකක් ගියා? ෂනියමයිනේ. 17ක්. විකට් හතරයි guys නියමයි. තව විකට් අපිට තියෙනවා 16ක් ගන්න. guys වීඩියෝ එක බෝරින් නැති වෙයි කියලා මම හිතනවා. ඉතින් උපරිම මම බෝරින් නැති වෙන්න තමයි හදන්නේ. ඉතින් මාර ඉතින් විනාඩි ගාණක් වීඩියෝ එක තියෙනවා. කෙටි කරලා තමයි හදන්නේ guys. බලන්න ඉන්න ඒවා කට්ටියව. විකට්
හතක් ගත්තා. ඒ කියන්නේ තව විකට් තියෙනවා 13ක් අපිට ගන්න. ඊටත් එනම් ගන්න බලන්න ඉන්නේ කට්ටිය. තව විකට් 12යි. ඉතින් guys ඔයා අපේ තාමත් channel එක subscribe කරලා දැම්ම subscribe කරලා යන්න. ඉතින් තව එකක් තමයි අපේ channel එකේ ගොඩක් කට්ටිය viewers ලා ඉන්නේ subscribe කරු නැති කට්ටිය. ඉතින් ඔයාලගෙන් ඉල්ලන තමයි subscribe කරලා යන්න කියලා channel එක. එහෙනම් boys අපිරලා තියෙන්නේ මේ මං විතරක් නෙමෙයි මේ මුණ්ඩත් බලලා තියෙන්නේ මං කීප් කරනවා. තව විකට් අපිට තියෙන 8යි. එයාට කොහොම හරි අපි දාගමු එන. එහෙනම් let's go. විකට් 13යි. තාම අපිට තියෙන විකට් 7ක් ගන්න තියෙනවා. විකට් 6ක් තියෙනවා. විකට් ඔක්කොම 14යි. නියමයි. guys අපි තාම අරන් තියෙන විකට් 15යි. ඉතින් අපිට තව විකට් 15ක් තියෙනවා. ඇත්තටම වින් කරන්න මේක. විකට් 4යි. නියමයි. yes. දෙකයි. boys ඉතින් අපි අර කකුලේ challenge එක කරන්න ගිහලා අපිට තව challenge එකක් කරන්න උනා. ඉතින් ඒකත් අපි ඉවර කරා කොහොමද? විකට් 20ක් කරන්. එහෙනම් අලුත් විදිහට සෙට් වෙමු.